ඉතින් අද ඔක්තෝබර් 24 වෙනිදා අපි ඔක්කොම මහන්සියලා වැඩ කරන අපි 28 වෙනිදා තියෙන වැඩේට අපේ සීනි අයිලගේ බැච් සෙරමනි එකට ඉතින් හැමෝම පොඩ්ඩක් හායි කියන්න. අද ඔක්තෝබර් 27 මේ බැජ් එකේ සේවා කාලය කරන අන්තිම දවස. නමුත් ඒකෙන් පස්සේ එනවනේ මේ කට්ටිය එනවලු. මේ පොරොන්දුවක් දුන්නා. අලුත් බැජ් එක වැඩ කරන විදිය අපි බලමු. මේ අද මාධ්‍ය මොනවද දැම්මත් මෙන්න මෙයා තමයි එඩිට් කරන්නේ. මෙයාගේ අතේ තමයි එඩිට් කරන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපේ තඩියා ඉන්නවා. එයා පෘථුවිය හදනවා. දන්රු මෙතන වැඩක්. මෙහෙම කියලා බලමු. වනිතා සංගමේ කට්ටිය වැඩ. මේගොල්ලෝ දාගෙන මහනවා. ලාහිරු මොකක්ද මේ වෙන්නේ? මේ වෙන්නේ මාධ්‍යාභිෂේක 2025ට ලෑස්ති වෙන එක තමයි දැන් කරන්නේ. ඉතින් අපි හෙට බලමු මාධ්‍යාභිෂේක 2025 මොකද වෙන්නේ කියලා. ග්‍රැෆික් ඩිසයිනර් කර වෙලා ඉන්නේ. ඒ අපේ වැඩ දැකලා. ඕකේ. අපේ දෙන්තරු මහත්තයා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. අපි ඒක බලමු. හරි ගියොත් මේ කොඩියක් යවන සීන් එකක් කරනවා. දින්තරු. ඔව්. මොකද්ද මේ කරන්න හදන්නේ? ඔයා කියන්න මොකද්ද? ප්ලගින් ඔප්ෂන් එක මේ එයා 3S මොඩල් එකට එන්නේ නැහැ. ඒකට වෙනම මේ චයිනීස් පොඩි ඉක්විප්මන්ට් එකක් තියෙනවා ෆික්ස් කරන්න බොඩි එකට. බට් ඒක යූස් කරන්නේ නැතුව මේ හෑන්ඩ් මේක් මේ ක්‍රියේට් කරපු පොඩි අයිටම් මේකින් ෆ්ලෑග් එක උස්සන්න try කරන්නේ. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? බලමු හරියයිද? අපේ ජයසංක මල්ලිත් ඉන්නවා මේ වෙලාවේ මීඩියා එකේ හිටපො. පොඩ ඉන්නවා. රිස්ක් එකක් අරගෙන කරන වැඩ. එයා කියනවා රිස්ක් එකක් අරන් කියලා. මීට වැඩිය හොඳයි. කට්ටිය බෑක්ඩ්‍රොප් එක ප්ලාස්ටික් කරනවා. මීඩියා එක බාර සර් ඉන්නවා. දලොක සර් ඕටි නැතුව නිකන් ඉන්නවා වැඩේට. මොකද්ද මෙතන වෙන්නේ? පත්තක් ගන්න ඕනේ. හරි හරි. The next day. තොරණ පාන්දර වෙද්දි ගහගත්තා. අපේ දුලන්ටයි වැඩේ බැලුවේ. දුලන් නෑ යන්නේ. මේ ඉන්නේ දුලන්. ඉතින් මං යනවා. අර ඉන්නේ දුලන්. එයා ගෙදර යන්නේ දැන් වැඩේ ඉවර වෙලා. හරි දුලන් වැඩි ලස්සනට කළා. දැන් තමයි දුලන් උදේ යන්නේ. ඔන්න තොරණ ගැහුවා. දැන් ගන්න. අයිබෝන්. ඉතින් ලස්සන අලුත් වැඩක් කරන්න හදන්නේ. මොකක්ද අලුත් වැඩේ? ලියඳ මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය කියන්නේ හැමදාමත් අලුත් දේවල් වෙනස් දේවල් කරන තැන. ඉතින් මේ සැරේ කරපු මේ වෙනස තමයි පිළියඳල මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ වාර්ෂික නිරලාංඡන පැලැන්වීමේ උත්සවය මාධ්‍යාභිෂේක උත්සවය සඳහා අපේ බ්‍රවුන්ස්ට්‍රෝම් ප්‍රොඩක්ෂන් කණ්ඩායම තීරණය කළා ලයින් ඇරේ සිස්ටම් එකක් ෆස්ට් ටයිම් මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්ස්ටෝල් කරන්න. ඉතින් පිළිඳල මධ්‍ය විද්‍යාලයේ මේන් ඇසෙම්බලි එකක් සඳහා ප්‍රථම වතාවට තමා මේ විදිහට ලයින් ඇරේ සවුන්ඩ් සිස්ටම් එකක් අපි යූස් කරන්නේ. අපි විතරක් නෙමෙයි කවදාවත් යූස් කරලා නැහැ මේ ග්‍රවුන්ඩ් එකේ ලයින් ඇරේ සිස්ටම් එක. ඉතින් අලුත් අත්දැකීමක් වේ ළමයින්ට සද්ද ඇහෙන විදිහේ ඉඳන්ම ලයින් ඇරේ සිස්ටම් එක වෙනස් කියලා සවුන්ඩ්ස් ගැන දන්න මිනිස්සු දන්නවා.
ඉතින් වෙනස් වැඩක් අලුත් වැඩක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේකේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ. අජයක ටැබ් එකෙන් අපි P එක ටියුන් කරනවා. පළවෙනි පාට මේ ග්‍රවුන්ඩ් එකට පොඩ්ඩක් P එක ටියුන් කරනවා. අපි බලමු කොයි වගේ වෙයිද කියලා. ඒක බෙටර් එක්ස්පීරියන්ස් එක දෙන්න විදියක් නැහැ ෆෝන් එකෙන්. ඒක ඇවිල්ලාම බලන්න වෙනවා. අපි P එක